හාමුදුරනේ ඔව්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හාමුදුරනේ මට පොඩි දෙයක් දැනගන්න තියෙනවා. හාමුදුරනේ මගේ යාළුවෙක් ඉන්නවා. එයාගේ තාත්තා හොඳට මත්ද්‍රව්‍ය පානය කරනවා. ඉතින් එයා එහෙම තියාගෙන එයාගේ පුතාට කියනවා මේ දේවල් කරන්න එපා, මේ දේවල් වලින් වැළකෙන්න කියලා. තාත්තා මත්ද්‍රව්‍ය පාවිච්චි කර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුතාට කියනවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා. එහෙමයි හාමුදුරනේ. එතකොට හාමුදුරනේ බුදුදහමට අනුව ඒක එයා කොහොමද හැදෙන්නේ? ඒක නිවැරදිද? ඒක වැරදි. ඒක වැරදි. හාමුදුරනේ ඒක පැහැදිලි කරලා දෙන්න පොඩ්ඩක්. අත්තානමේව පටමං පතිරෝපේ නිවේසේ. අනුන්ගේ ජීවිතේ වැරදි හදන්න කලින් තමන්ගේ ජීවිතේ වැරදි හදා ගන්න එක. අම්මා වුණත් තාත්තා වුණත් භික්ෂුව වුණත් ඒකයි බුද්ධ දර්ශනයේ තියෙන දේ. තමන් වැරදි කර අනුන්ගේ වැරදි හදන්න යනවා කියන්නේ ඒක පහත් ක්‍රියාවක්. ඒක වැඩක් නෑ. එයා වැරද්ද හදා ගන්නෙත් නෑ. ඒක විස්තර වෙනවා. يعني තමන්ගේ ජීවිතේ වැරදි ගොඩාක් තියාගෙන තමන් ගාව තියෙන වැරද්ද තවත් කෙනෙක් කරද්දී ඒක කරන්න එපා කියන්න බෑ. තමන්ගේ වැරද්ද තමන්ගේ ජීවිතේ පළමුව තමන් ගැන බලලා තමන් ගාවේ වැරද්ද නැත්නම් අනුන්ට ඒ වැරද්ද හදලා දෙන්න අවවාද කරාට ඒක ප්‍රශ්නයක් නෑ. දවසක් දහම් පාසලේ දරුවෙක් කියුටස් ගාන් ආවා. ගුරුවරියක් දැකලා මං කිව්වා අරක අයින් කරගන්න කියලා. ඒ ගුරුවරිය මට කියනවා හාමුදුරනේ මට කියන්න බෑ. මාත් කියුටස් ගාගෙන කියලා මට පෙන්නුවා. ආන් ඒ වගේ උත්තරීතර ආකල්ප වලින් ස්වයංපෝෂිත වූ රටක් නැත්නම් ස්වයංපෝෂිත වූ යගේ යහපත් වූ ආකල්පයන්ගේ ස්වයංපෝෂිත වූ සමාජයක් ගොඩ නැගෙන තුරු මේ ලෝකය ලස්සන වෙන්නේ ඒ ආකල්ප වලින්. හොඳයි හාමුදුරනේ මට හොඳට තේරුණා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.